ගෑස්ට්‍රයිටිස් උයි heart attack උයි කියන්නේ දෙකක්ද එකක්. heart attack වලටයි ගෑස්ට්‍රයිටිස් වලටයි තියෙන්නේ එකම පොදු රෝග ලක්ෂණද. මිනිස්සු ඇයි heart attack උයි ගෑස්ට්‍රයිටිස් උයි මේ පටලගෙන අඳුරගෙන තියෙන්නේ. මේ කතාව සත්‍ය කතාවක්. මේක මම ලබපු අත්දැකීමක්. මෙලාදදී මම කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට මිනිස්සු තුන්දෙනෙක් හරිද යාළුවෝ තුන්දෙනෙක් වෙන්න ඇති. කතා වෙනවා ඒගොල්ලොන්ගේ යාළුවෙක්ගේ මරණයක් ගැන. කෙනෙක් අහනවා මොනවා වෙලාද බං යන කියලා තියෙනවා. heart attack එකක්ලු නේද බං? නෑ ගැස්ෆයිටස් නැති බගන්නේ ඔව් ඉතින් හරිනේ බං ගෑස්ට්‍රයිටිස් මනේ පස්සේ කාලේ heart attack බවට පත් වෙන්නේ. අඩි හිමද බා මනක් ගැස්ෆයිටස් සඳර මාතික්මන් මුචෙක් කරලා මනත් හාකරෑකයක් තෙයි දන්න මෙන්න මේ පුංචි සංවාදය මට බඩු ගන්න අතරේ ඇහෙනකොට මට හිතුණා මේක ඔයාලට පැහැදිලි කරන්න ඕන. මොකද මම මේ ගැන තවත් කිහිප දෙනෙක්ගෙන් සාමාන්‍ය මිනිස්සු කිහිප දෙනෙක්ගෙන් අහලා බලනකොට ගොඩ දෙනෙක්ගේ මතය උනේ ගෑස්ට්‍රයිටිස් උයි heart attack උයි කියන්නේ බොහෝ වෙලාවට එකක් කියන එක. ඒක නිසා මේ දුර්මතයෙන් අපි මිදෙන්න ඕන. අපි හරියට පැහැදිලි කරගමු මොකද්ද මේ ගෑස්ට්‍රයිටිස් සහ heart attack කියන්නේ. ඇයි මිනිස්සු මේ දෙක එකිනෙකට පටලගෙන තියෙන්නේ කියන එක ගැන. ගෑස්ට්‍රයිටිස් උයි heart attack උයි කියන්නේ දෙකක්ද එකක්ද පැහැදිලිවම දෙකක්. මේ දෙන්නට කිසිම එකිනෙකට සම්බන්ධයක් නැහැ. මොකද ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඔයාගේ ආමාශයේ බිත්තිවල තියෙන සෛලවල සිද්ධ වෙන තුවාල නිසා ඇති වෙන ඉරිටේෂන් එකක්. හරි අපහසුතාවයකට තමයි අපි කියන්නේ ගෑස්ට්‍රයිටිස්. විශේෂයෙන්ම ආසියාතික රටවල ඒකෙනු ශ්‍රී ලංකාවේ මිනිස්සුන් බහුතරයකට ගෑස්ට්‍රයිටිස් තියෙනවා. මොකද අපි පමණ ඉක්මවා සැරකෑම ස්පයිසි ෆුඩ්ස් ආහාරයට ගන්නවා. ඒතකොට බොහොම පහසෙන් අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන් වෙන බහුතරයේදී ආමාශය බිත්ති තුවාල වෙනවා සහ තුවාල වෙලා තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයා දීර්ඝ කාලයක් අධික මානසික ආතතියකින් පෙළෙනවා නම් ඔයා දීර්ඝ කාලයක් මොනවා හරි බෙහෙත් ಜಾති බොනවා නම් විශේෂයෙන්ම ඔය පේන් කිලර්ස් වේදනානාශක වගේ දේවල් දීර්ඝ කාලීනව පානය කරනවා නම් ඔයා දීර්ඝ කාලීනව ඇල්කොහොල් වලට අබ්බැහි වෙලා නම් ඉන්නේ මේ වගේ හේතු නිසා සමහර විට ඉන්ෆෙක්ෂන් H pylori වගේ ඉන්ෆෙක්ෂන් නිසා කෙනෙක්ගේ ආමාශයේ බිත්ති තුවාල වෙන්න පුළුවන්. ඒ කෙනාට ගෑස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. එතකොට මොනවද මේ ගෑස්ට්‍රයිටිස් හැදෙනකොට ඔයාට එන රෝග ලක්ෂණ? පළවෙනිම එක heart burn. heart attack නෙවෙයි heart burn. මිනිස්සු මෙතන තමයි පටලගන්නේ. ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට මේ අප ඇබ්ඩොමන් එක. ඒ කියන්නේ උදර කුහරයේ ඉහළ ප්‍රදේශයේ පපුව හරියට වෙන්න, හදවත හරියට වෙන්න. මොකද මේකට පිටිපස්සෙන් අපේ ආමාශය තියෙන. හදවත හරියට වෙන්න ලොකු දැවිල්ලක්. හරි ගිනි ගන්නවා වගේ හැඟීමක් එන්න පටන් ගන්නවා, වේදනාවක් එන්න පටන් ගන්නවා. මේකට කියනවා අපි heart burn කියලා. ඊට අමතරව වමනේ යන්න දෙනවා, වමනේ යන්නේ නැහැ. මත නැත්නම් සමහර වෙලාවට වමනේ යනවා. නිතරම බඩේ ගෑස් ඔක්කාර දෙනවා, උගුරට එනවා, කෑම හරියට දිරවන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න රසක් ගෑස්ට්‍රයිටිස් හදුනාම ඔයාට එනවා. සාමාන්‍යයෙන් කෑම කාල ටික වෙලාවක් ගියපු ගමන්ම හරි එහෙම නැත්නම් කන්නතු ගොඩක් වෙලා ඉන්නකොට හරි තමයි සාමාන්‍යයෙන් කෑමත් එක්ක තමයි රිලේටඩ් වෙලා තමයි ගෑස්ට්‍රයිටිස් කියන එක එන්නේ. නමුත් heart attack කියන එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. heart attack කියන්නේ වාගේ හදවත. හදවත ඔයා ඉපිදිච්ච තැන ඉඳන් ඔයා මිය යනකම් ගැහෙන ගමන් තමයි තියෙන්නේ. හදවතේ මාංශ පේශි විඩාවටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ හදවතේ මාංශ පේශි වලට ඔයා උපතේ සිට මරණය දක්වාම එක දිගට රුධිර සැපීමක් ලැබෙන්න ඕන. නමුත් එක එක හේතු නිසා අපි පස්සේ කතා කරමු. විවිධ හේතු නිසා ඔයාගේ හදවතට රුධිරයේ සැපෙන ධමනිවල විවිධ අවහිරතා ඇති වෙලා ඒ අවහිරතාවයක් නිසා ඔයාගේ හදවතට රුධිර සැපීම අඩාල වුණොත් අන්න ඒ වෙලාවට ඔයාට එනවා හෘදයාබාධයක්. එහෙම නැත්නම් heart attack එකක්. ගොඩාක්ම මේක සිද්ධ වෙන්නේ අධිකව සීනි කනවා නම්, පිටි කනවා නම්, තෙල් කනවා නම්, ඔයාට දියවැඩියව තියෙනවා නම්, ඔයාගේ ඇඟේ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි නම් ඔයාගේ හදවතට රුධිරයේ සපයන ධමනිවල ප්ලැකියු ඇති වෙනවා. හරි? ප්ලැකියු ඇති වෙලා ඒ කියන්නේ අවහිරතා ඇති වෙලා ඒවා බිඳුනහම එතන ඇති වෙන රුධිර ඝන වීම නැත්නම් ක්ලොට් නිසා තමයි හෘදයාබාධ ඇති වෙන්නේ. මේක ඇති වෙනකොට ඔයාලට මූලික වශයෙන් ඇන්ජයින එකක් එන්න පුළුවන්. වම් අත පැත්ත බෙල්ල, වම් අත උරහිස ඉඳන් පිටට වෙනකන් දුවගෙන යන දිවෙන වේදනාවක් ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඔයාලට හොඳටම දාඩිය දාන්න පුළුවන්. ඔයාලට වමනේ යන්න එන්න පුළුවන්. ඔයාලට කැරකිල්ල කලන්ත එන්න පුළුවන්. ඔයාලට හුස්ම ගන්න අපහසුතාවය එන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අධික පපුවේ වේදනාවක්, පපුවේ කැක්කුමක් එන්න පුළුවන්. අපි අර ගෑස්ට්‍රයිටිස් වල කියපු heart burn එක නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම දරුණු. හරි? ඉවස ගන්න අමාරු. අපි වෛද්‍ය විද්‍යාවේ කියනවා pain එක tight එහෙමත් නැත්නම් crushing. හරි? crushing pain එකක් කියලා. අන්න ඒ වගේ pain එකක් තමයි heart attack එකක් වෙනකොට දැන් ඇයි එතකොට මිනිස්සු මේක පටලගෙන තියෙන්නේ? මම මේක කලිනුත් ඔයාලට කිව්වා heart burn එක සිද්ධ වෙනකොට හරි පපුව ආශ්‍රිතව සිද්ධ වෙන මේ වේදනාව නිසා තමයි ගෑස්ට්‍රයිටිස් සහ heart attack මිනිස්සු මේ දෙක පටලගෙන නැත්තම් කලවම් කරගෙන තියෙන්නේ.
බොහෝ වෙලාවට ගොඩ දෙනෙක් ගැස්ට්‍රයිටිස් එනකොට එන තියෙන පේන් එක හાર્ට් ඇටැක් එකක් කියලා වරදවා වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ දෙක සිද්ධ වෙන්නේ ඇත්තටම තැන් දෙකක. මේ දෙක සිද්ධ වෙන්න බලපාන හේතුත් හාත්පසින්ම වෙනස් හේතු. හැබැයි මේකම අනිත් පැත්තකුත් තියෙනවා. කෙනෙකුට හાર્ට් ඇටැක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නා හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් Tamanට තියෙන ගැස්ට්‍රයිටිස් කියලා. මේ ගැස්ට්‍රයිටිස් නේ කියලා chest pain එක පපුවේ තියෙන වේදනාවල් ඔයා මගහැරියොත් සමහර විට ඔයා අකම්පියා කරලා දැම්මොත් ඔයා අමතක කරලා දැම්මොත් සමහර විට ඔයා heart attack එකකින් ගලව ගන්න තියෙන chance එක වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්යමණ්ඩලයට නැතිවීමේ අවස්ථාවක් තියෙනවා. වටිනා ජීවිත ඔයාට ඔයාගේ පවුලට අහිමි වීමේ හැකියාවක් තියෙනවා.